දෙවියන් වහන්සේ මං ගැන ගණන් ගන්නවත් නැහැ. සලකන්නේ නැහැ. නමුත් අපි දෙවියන් වහන්සේගේ වචනේ පළවෙනි පේතෘස් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ ඔබ කියවන්න. එතන කාරණා දෙකක් කතා කරනවා. පළමු දේ එතන කියනවා උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින්. දෙවියන් වහන්සේ ඔබ ගැන සලකන බැවින් උන්වහන්සේ කියනවා ඔබගේ හැම කරදර උන්වහන්සේ පිට තබාපල්ලා. ඔබගේ හැම කරදර උන්වහන්සේ පිට තබාපල්ලා. අපි බොහෝ අවස්ථාවේදී අපගේ කරදර අපගේ ඔළුව මත අපගේ හිස මත තබා ගන්නවා. අපි කියන ස්වාමිනේ මේ කරදර කොහොම මම දරාගෙන ඉවසාගෙන මම ඉදිරියට ගමන් කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ පැහැදිලිව මෙතන කියනවා ඔබගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න කියලා. තව කරුණක් අපි කරනවා. එක්කෝ අපේ පිට අපි තබා ගන්නවා මේ කරදර, නැත්නම් වෙන කෙනෙක්ගේ පිට අපි තබන්න සූදානම් සිටිනවා. අනේ සිස්ටර්, අනේ බ්‍රදර් මේ කරදරේ බලන්න කියලා අපි ඒ අයට ගොසින් අපි එයාට කියනවා මගේ කරදර සියල්ලම කවුරු මං ගැන සැලකුවේ නැතත් ඔබ වහන්සේ මං ගැන සැලකන නිසා මගේ හැම කරදරයක්ම මම ඔබ වහන්සේ පිට තබනවා ස්වාමිනේ. යාඥාවෙන් අපට පුළුවන් දෙවියන් වහන්සේගෙන් ශක්තිය ලබා ගන්න. 5 වෙනි පරිච්ඡේදයේම පළවෙනි පේතෘස් පොතේ 6 වෙනි පදයේ උන්වහන්සේ කියනවා එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයේදී සුදුසු කාලයක් තිබෙනවා හැම දෙයකටම. හරි අවස්ථාවක් තියෙනවා, සුදුසු කාලයක් තිබෙනවා. ඒ කාලයේදී උන්වහන්සේ කියනවා නුඹලා උසස් කරනු පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙයල්ලා. අපි උන්වහන්සේගේ හස්තයට යටවන විට වචනෙට කීකරු වෙන විට උන්වහන්සේ කියන සුදුසු කාලයේදී මම ඔබව ඔසවන්න යනවා කියලා. අකාලයට අපිව කවදාවත් දෙවියන් වහන්සේ ඔසවන්නේ නැහැ. උන්වහන්සේ අපව ඔසවන්නේ පියවරෙන් පියවර. උන්වහන්සේ මඟ පෙන්වන ආකාරයෙන් අපි ගමන් කරොත් අපි වැටෙන්නේ නැහැ. අපට පුළුවන් පියවරෙන් පියවර ඉහළට යන්න. 8 වෙනි පදේ සිහි ඇතිව අවදිව ඉඳිලා. ඇයි උන්වහන්සේ අපට කියන්නේ සිහි ඇතිව අවදිව සිටින්නේ කියලා? උන්වහන්සේ දන්නවා අපට විරුද්ධකාරයා වන යක්ෂයෙක් සිටිනවායි කියලා. අපට එරෙහිව ක්‍රියා කරන්නා වූ සතුරෙක් සිටිනවා. ඒ සතුරා බලන්නේ අපට කරදර, ප්‍රශ්න, පීඩා, පරීක්ෂා, ලෙඩ රෝග ඒවල අපව අධෛර්යමත් කරන්න. ඒකයි දෙවියන් වහන්සේ කියන්නේ අපට විරුද්ධකාරයෙක් සිටින නමුත් ඔබ සිහි ඇතිව අවදිව සිටින්න. සිහි ඇතිව අවදිව සිටින්න. උන්වහන්සේ කියන යක්ෂයා එන්නේ ගොරවන සිංහයෙකු මෙන් පමණයි. ඒ යක්ෂයට දත් නැහැ හපා ගන්න. ඒ සිංහයාට දත් නැහැ. ඒ සිංහයාට දත් නැහැ. මෙතන කියනවා සිංහයෙකු මෙන් සිංහෙක් නෙමේ සිංහෙකු මෙන් ගොරවන සිංහෙකු මෙන් කවරෙකු ගිල ගනින්දෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේ. ඉතින් යක්ෂයා සොයා බලනවා අධෛර්යමත් අය. ඒ අයව ගිල ගන්නට යක්ෂයා බලා සිටිනවා. ලෝකයේ සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව දැන නුඹලාගේ ඇදහිල්ලේ ස්ථිරව සිට යක්ෂයට විරුද්ධව සිටපල්ලා. දෙවියන් වහන්සේ මෙතන පැහැදිලිවම පේතෘස්ට එළිදරව්වක් දුන්නා. අපි යක්ෂයට විරුද්ධව සිටින්න ඕනේ. දෙවියන් වහන්සේට විරුද්ධව නෙමෙයි සිටින්නේ. දෙවියන් වහන්සේ කරදර ප්‍රශ්නේ වන්නේ නැහැ. දෙවියන් වහන්සේ අපව ඒ කරදර ප්‍රශ්න වලින් උන්වහන්සේ නිදහස් කරන දෙවියන් වහන්සේ, මාර්ගයක් විවෘත කරන දෙවියන් වහන්සේ. ඉතින් උන්වහන්සේ අප ගැන සලකනවා. කවදාවත් හිතන්න එපා දෙවියන් වහන්සේ මං ගැන සලකන්නේ නැහැ. මෙතන තිබෙන ඒ රහස ඔබ ඉගෙන ගත්තා නම් ඔබ කවදාවත් සැලෙන්ට යන්නේ නැහැ. උන්වහන්සේ කියන්නේ ඔබ ඇදහිල්ලෙන් ස්ථිරව සිට ගන්න. ඇදහිල්ල පැමිණෙන දේව වචනය ඇසීමෙන් නිතර දෙවියන් වහන්සේගේ වචනය අසන විට ඇදහිල්ල අපිට පැමිණෙනවා. ඉතින් මේ වචනයෙන් අපි ශක්තිමත් වෙමු. දෙවියන් වහන්සේ මං ගැන සලකනවා. බොහෝ කිතුණුවන් කියන්නේ කවුරුත් මං ගැන සලකන්නේ නැහැ. ඔබ හිසේ ප්‍රකාශ කරන එක නතර කරන්න. දෙවියන් වහන්සේ මං ගැන සලකනවා. දෙවියන් වහන්සේ මං ගැන හැමදාම උදේ පාන්දර නැගිටලා කරන දෙවියන් වහන්සේ මං ගැන සලකනවා. දෙවියන් වහන්සේ සැලකිලිමත්ව මට සියල්ලක්ම සපයා දෙන්න උන්වහන්සේ මට බොහෝසේ ප්‍රේම කරනවා කියලා. ඉතින් පළමු කාරණාව ඔබ කනස්සලු වෙන්න එපා. කනස්සලු වෙන්න එපා. දෙවියන් වහන්සේ ඔබ ගැන සලකන නිසා ඔබ කනස්සලු වෙන්න එපා. යේසුස් වහන්සේ මේ මුළු පරිච්ඡේදයක්ම ප්‍රකාශ කර උන්වහන්සේ මතෙව් සුභාරංචියේ ප්‍රකාශ කර කනස්සලු වෙන්න එපයි කියලා. මතෙව් 6 වෙනි මුළු පරිච්ඡේදෙම උන්වහන්සේ ඒ ගෝලයන්ටත් අනිකුත් අයටත් උන්වහන්සේ පැවසුවා කනස්සලු වෙන්න එපයි කියලා. අපි කනස්සලු වන විට අපට බැහැ දෙවියන් වහන්සේ කෙරේ විශ්වාසය තබන්න, ඇදහිල්ල තබන්න. පිලිප්පි පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ උන්වහන්සේ සඳහන් කරනවා නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා. කිසිවක් ගැන එක දෙයක් ගැනවත් ඔබ කනගාටු වෙන්න එපා. කනස්සලු වෙන්න එපා. සියල්ලෙහිදී ස්තුතිදීම සමග යාඥාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වන්න.
බොහෝ අවස්ථාවේදී අපගේ ඉල්ලීම එකිනෙකාට දන්වනවා. මෙතන දෙවියන් වහන්සේ කියන්නේ ස්තුති දීම සමග යාඥාවෙන් මදහත්කාරකමේ යාඥාවෙන් දෙවියන් වහන්සේ කියනවා ඒ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වන්න කියලා. දෙවියන් වහන්සේගෙන් අපි උපකාරය ලබා ගත්තා නම් අපිට පුළුවන් ස්ථිරව සිට ගන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නුඹලාගේ සිත්විලිද ආරක්ෂා කරනවා ඇත. බොහෝ කිතුණු අයගේ සිත් නැත්නම් මනස් ආරක්ෂා වෙන්නේ නොවේ තිබෙන්නේ. නිතරම මේ මනස යුද භූමියක් වගේ එතන සටනක් යනවා. මේක කරන්නද ඒක කරන්නද කවුරුත් මට ප්‍රේම කරන්නේ දෙවියන් වහන්සේ මට ප්‍රේම කරන්නේ දෙවියන් වහන්සේ බලා සිටින්නේ මට පරීක්ෂා පීඩායි වන්නේ කියලා. ඉතින් ඒ මනසේ එවැනි සිතුවිලි තිබෙනවා අපිට බෑ දෙවියන් වහන්සේගෙන් කිසි දෙයක් ලබා ගන්න. උන්වහන්සේ කියනවා අපි ඒ සියල්ලම ඒ කනස්සලු භාවයන් කනගාටු ඒ දේ දෙවියන් වහන්සේට බාර කරමින් අපි ස්තුති දීම සමග ස්තුති දෙන්න ස්වාමීනි ඔබ වහන්සේ සියල්ලක්ම මට සපයා දෙන්නා වූ දෙවියන් වහන්සේ මේ පොරොන්දු අපි රැගෙන දෙවියන් වහන්සේ ඉදිරියට යනකොට අපිට කියන්න පුළුවන් කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානය. දෙවියන් වහන්සේගේ සමාදානය සීමා කරන්න බෑ. උන්වහන්සේගේ අසීමිත ඒ සමාදානය අපගේ හදවත් තුළට උන්වහන්සේ දී තිබෙනවා. ඉතින් උන්වහන්සේ කියන්නේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ අපගේ සිතුවිලි උන්වහන්සේ ආරක්ෂා කරනවා. ඉතින් අපගේ හැම කරදර අපි දෙවියන් වහන්සේට බාර කරමු. දෙවියන් වහන්සේ අප ගැන සලකනවා. ඉතින් අපි කනස්සලු වන විටදී අපිට නමස්කාර කරන්න බෑ. ඒ නමස්කාර කරන විට අපි කල්පනා කරන්නේ අපගේ සිතුවිලි අපගේ ප්‍රශ්න ගැනයි. අපගේ සිතුවිලි යොමු වෙන්නේ ඒ ප්‍රශ්න කරේ. අපි කනස්සලු වන විට අපට වැඩ කරන්න බෑ. අපිට අමාරු වෙනවා යම් දෙයක් කරන්න ක්‍රියාවක යෙදී සිටින්න අමාරු වෙනවා අපි කනස්සලු වෙන විටදී. අපි කනස්සලු වෙන විටදී අපි වෙලාව නාස්ති කරනවා. කනස්සලු වෙන විටදී අපි කාලය අපතේ නාස්ති කරනවා. කනස්සලු වෙමින් අපි ගැන පව් මම බලන්න කවුරුත් මං ගැන සලකන්නේ නැහැ කියලා තමා ගැනම අපි බොහෝ අවස්ථාවෙ සිටින නිසා අපිට කිසි දෙයක් කරන්න බැරි වෙනවා. සාර්ථක භාවයෙන් අපිට ජීවත් වෙන්න බැරි වෙනවා. ඒ වගේම අපි කනස්සලු වන විටදී අපි දුර්වල වෙන්න යනවා. අපගේ සවි ශක්තිය අපිට බෑ අලුත් කරගන්න දෙවියන් වහන්සේ තුල. ඇයි අපි නිතරම අපගේ බාහුව ශක්තිය කෙරෙහි අපි විශ්වාසය තබනවා. අනේ ස්වාමිනී ඔබ වහන්සේ මං ගැන සලකන්නේ නැහැ කියලා. ඉතින් අපි කනස්සලු වීමෙන් අපගේ ජීවිතයේ ලෙඩ රෝග වලට අපි මාර්ගයක් විවෘත කරනවා. කනස්සලු වීම තුලින් බොහෝ අවස්ථාවේදී මිනිස්සයා බොහෝ ලෙඩ රෝග වලට භාජනය වී තිබෙනවා. වෛද්‍යවරුන් අද සොයාගෙන සිටින මනුෂ්‍යන්ව සිනහාගස්සත් සිනහවෙන්ට යම් දෙයක් ඔවුන් පෙන්නුවොත් ඒ මනුෂ්‍යයන් සිනහසීමෙන් ඔවුන්ට ඉබේම සුවයක් තිබෙනවා කියලා. ඉතින් අපි ප්‍රීතියෙන් දෙවියන් වහන්සේගේ ඉදිරියට යන විට දෙවියන් වහන්සේගේ වචනය තුලින් අපිට ලැබෙන්නේ ප්‍රීතිය. අපිට පුළුවන් අපගේ සවි ශක්තිය අලුත් කරගන්න. දෙවියන් වහන්සේ අප ගැන සලකනවා. දෙවියන් වහන්සේගේ වචනය අපි අතපසු කරනවා. අපි කනගාටු වෙන විට අපි කනස්සලු වෙන විට කනගාටු වෙන අප ගැනම සිතන විට අපි දුක් වන විට අපිට කවදාවත් බෑ දෙවියන් වහන්සේ මං ගැන සලකනවායි කියලා හිතන්න. ඉතින් දෙවියන් වහන්සේගේ වචනේ පවා අපි අතපසු කරනවා. අපි කියවන්නේ නැහැ, මෙනෙහි කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ මං ගැන සැලකිලිමත් නොවේ සිටින්නේ කියලා. ඉතින් දෙවියන් වහන්සේගේ වචනේ වෙතට අපි යමු. අපගේ කනස්සලු භාවයෙන් අපි උන්වහන්සේගේ වචනයට බාර කරමින් අපි කියමු ස්වාමිනේ මේවා මම ඔබ වහන්සේ ඉදිරියේ තබනවා. ඒ වගේම දෙවියන් වහන්සේගේ හඬ අපට ඇහෙන්නේ නැහැ. අපි කනස්සලු වෙන විට අපිට වැඩියෙන් ඇහෙන්නේ සතුරාගේ හඬයි. වැඩියෙන් අපිට ඇහෙන්න යන්නේ සතුරාගේ හඬයි. ඉතින් අපි කියමු මේ උදෑසන ස්වාමිනී මම මේ ස්ථානෙට පැමිණුණේ ඔබ වහන්සේ මං ගැන බොහෝ ලෙස සැලකිලිමත්ව මට ප්‍රේම කරන බව ඒ වචනයෙන් මම ධෛර්යමත් වෙනවා ස්වාමිනී. මතෙව් සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ මේ මුළු පරිච්ඡේදෙම ලියලා උන්වහන්සේ දිරිගැන්නුවා ඒ ගෝලයන්ට කනස්සලු වෙන්න එපයි කියලා. පළමු දේ 6 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ යේසුස් වහන්සේ පැවසුවා ඔබගේ ජීවිතය ගැන ඔබ කනගාටු වෙන්න එපා. 6 වෙනි පරිච්ඡේදයේ 25 මෙසේ කියනවා ඒ නුඹලාට කියමි කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත් කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙන්න. ඉතින් දෙවියන් වහන්සේ අපිට කියන්නේ කනස්සලු වෙන්න එපා. කනස්සලු වෙන්න එපා. කෑමට වඩා ජීවිතයේද ඇඳුමට වඩා ශරීරයේද උතුම් නොවේද? අපගේ ජීවිතය ඉතා උතුම්. දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් අපට එළිදරව් කරනවා අපට කනස්සලු වෙන්න එපයි කියලා. කනස්සලු වෙන්න එපා. ජීවිතය ඊට වඩා උතුම්. 27 වෙනි පදේ උන්වහන්සේ නම් කනස්සලු වීමෙන් තමාගේ උස්සට එක රියනක් එක් කරගන්න නුඹලා අතරින්
කවරෙකුට පුළුවන්ද? අපිට කනස්සලු වීමෙන් කාරණා වෙනස් කරන්න බෑ. කනස්සලු වීමෙන් අපට කඳු පහ කරන්න බෑ. අපගේ ජීවිත රටාව වෙනස් කරන්න බෑ අපි කනස්සලු වීමෙන්. නමුත් යේසුස් වහන්සේ කියන්නේ උස පවා ඔබට වෙනස් කරන්න බෑ. ඔබට එක රියනක්වත් උස යන්නේ නෑ ඔබ කනස්සලු වීමෙන්. ඉතින් යේසුස් වහන්සේ මෙතන පැහැදිලිව කියනවා අපට කනස්සලු වෙන්න එපායි කියලා. 28 නුඹලා ඇඳුම් ගැන කුමක් නිසා කනස්සලු වන්නවුද? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න. ඒවා වෙහෙසෙන්නේවත් නූල් කටින්නේවත් නැත. නැවතත් උන්වහන්සේ කියලා කුමක් නිසා කනස්සල වන්නේමුද? ඇයි අපි කනස්සලු වන්නේ? දෙවියන් වහන්සේ මේ මැවිල්ලේ දෙවියන් වහන්සේ නම් උන්වහන්සේ සියල්ල යහපත් ලෙස මවා තිබෙනවා නම් අපව යහපත් ලෙස මවා තිබෙනවා නම් ඇයි අපි කනස්සලු වන්නේ? 31 එයින් කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියමින් කනස්සලු නොවන. බොහෝ අවස්ථාවේදී කනස්සලු වෙන්නේ අපේ ප්‍රකාශයෙන්. අපි කියනවා මට දුකයි මට ශෝකයේ තිබෙනවා මට කනස්සලු භාවයේ තිබෙනවා මම දන්නේ ඇයි මං ගැන කිසි කෙනෙක් සලන්නේ. ඉතින් මෙතන ප්‍රකාශයේ උන්වහන්සේ කිව්වේ තදින් අල්ලගන්න කියලා. ඔබගේ ප්‍රකාශය වෙනස් කරන්න. අපි මේ දේවල් ප්‍රකාශ කරමින් නැත්නම් කියමින් අපි එක එක දේවල් කියමින් දෙවියන් වහන්සේට විරුද්ධව යම් දේවල් කියමින් අපි කනස්සලු වෙනවා. ඉතින් යේසුස් වහන්සේ කිව්වා එසේ ඔබ ප්‍රකාශ නොකරමින් ඔබ කනස්සලු නොවන්න. 34 එබැවින් හෙට දවස ගැන කනස්සලු වන්න එපා. එතන තිබෙන පස්වෙනි කාරණා උන්වහන්සේ කියන්නේ හෙට ගැන කනස්සලු වෙන්න බෑ. සිදු නොවූ දේවල් ගැන කල්පනා කරන්න එපා. අපි හෙටට තාමත් සිදු නොවන දේවල් ගැන බොහෝ අවස්ථාවේදී අපි කනගාටු වෙනවා, කනස්සලු වෙනවා. ඒ ගැන සිතා අපි දුක් වෙනවා. මෙහෙම වෙයිද අර මෙහෙම වෙයිද කියලා. නමුත් දෙවියන් වහන්සේ කියන්නේ නෑ මම ඔබ ගැන බොහෝසේ සලකන බැවින් ඔබ ඒ සෑම කරදර උන්වහන්සේ කියනවා උන්වහන්සේ පිට තබන්න කියලා. ඉතින් අපි මේ උදෑසන අපි තීරණයක් කරගමු මම කනගාටු වෙන්නේ නෑ මම කනස්සලු වෙන්නේ නෑ. දෙවියන් වහන්සේ අපට 6 වෙනි පරිච්ඡේදයේ මතේ සුභාරංචියේම 30 කියනවා අපි කනස්සලු වෙනකොට උන්වහන්සේ කියන්නේ ඔබගේ ඇදහිල්ල ඉතා කුඩාව තිබෙන්නේ මද ඇදහිල්ල ඇත්තෙනි. අපි මේ දේවල් ගැන කනස්සලු වෙන විට දෙවියන් වහන්සේ ඇදහිල්ලෙන් උන්වහන්සේ මනින්නේ මද ඇදහිල්ල කියන. මද ඇදහිල්ල ඇත්තෙනි. අද තිබී හෙට උදුනේ දමනු ලබන්නා වූ කෙතේ තුන දෙවියන් වහන්සේ මෙසේ පළඳවන සේක්නම් ඊට වඩා කොපමණ වැඩියෙන් නුඹලා නොපළඳවන සේක්ද. ඉතින් වහන්සේ කියන ඔබ ගැන මම බොහෝසේ සලකන්නා වූ දෙවියන් වහන්සේ ඔබ මේ විශ්වයේ තිබෙනා වූ සෑම මැවිල්ලකට වඩා දෙවියන් වහන්සේ කියන ඔබ වටිනා වූ මාගේ දරුවන්. ඉතින් වහන්සේ කියන ඊට වඩා කොපමණ වැඩියෙන් උන්වහන්සේ අප ගැන සලකනවාද කියලා. 7 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ උන්වහන්සේ කියනවා නපුරු වූ නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්න දනිහු නම් කොපමණ වැඩියෙන් ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ නොදෙනසේක්ද. දෙවියන් වහන්සේ බලා සිටින්නේ අපට නිතරම යහපත් දේවල් දෙන්න. ඉතින් අපේ විශ්වාසය අපි දෙවියන් වහන්සේ කෙරෙහි තබමු. දෙවියන් වහන්සේ මං ගැන සලකනවා. උන්වහන්සේ මගේ පියාණන්. උන්වහන්සේ මං ගැන බොහෝසේ සලකනවා. ඉතින් මේ උදෑසන ඔබ ශක්තිමත් වෙන්න ඔබ කියන ස්වාමිනී ස්තුතියි මට කිසි හිඟයක් ඇතිවන්නේ නැහැ. ගීතාවලිය 34:9 කියනවා මක්නිසාද උන්වහන්සේට බයවන්නන්ට කිසි හිඟයක් ඇතිවන්නේ නැහැ. අපි උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් තිරණයක් කරගෙන ගැලවුම් කරු ලෙස විශ්වාස කරා. පිළිගත්තා. එදා දවසේදී පටන් උන්වහන්සේ යම් දෙයක් අපේ ජීවිතේ ආරම්භ කළා. අපට තිබෙන්නේ උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න. ස්වාමිනී මම කිසි දෙයක් ගැන බයවන්නේ නැහැ ස්වාමිනී. ඔබ වහන්සේ මාව කිසි දෙයකින් හිඟයකට තබන්නේ නැහැ ස්වාමිනී. හැම දෙයක් ඔබ වහන්සේ මට සපයන්නා වූ දෙවියන් වහන්සේ. ගීතාවලිය 34:10 ගීතාවලිය 34:10 තරුණ සිංහයෝ හිඟ ඇතිව සාගින්න විදිති. නමුත් ස්වාමින් ස්වයන්න්ට කිසි යහපත් දෙයකින් හිඟයක් ඇතිවන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔබ ගැන සලකනවා. දෙවියන් වහන්සේට කිසි යහපත් දෙයකින් හිඟයක් නොවන්නේය. දිනපතා ඔබ ඒ ප්‍රකාශය කරන්න මට කිසි යහපත් දෙයකින් හිඟයක් ඇතිවන්නේ නැහැ. ඒ ස්ථිර වචනය අපි තදින් අල්ලගනිමු. දෙවියන් වහන්සේගේ වචනේ ස්ථිරයි. ගීතාවලිය 84:11 වහන්සේ කියන මක්නිසාද දෙව් ස්වාමින් වහන්සේ සූර්යයක්ය පලිහක්ය ස්වාමින් වහන්සේ අනුග්‍රහයත් මහිමයත් දෙනසේක. අවංක ලෙස හැසිරෙන්නන්ගෙන් කිසි යහපතක් නොවළක්වනසේක. අවංක අයගෙන් ඔබ අවංකව දෙවියන් වහන්සේ විශ්වාස කරනවා නම්
කිසි දෙයක් කිසි යහපත් දෙයක් දෙවියන් වහන්සේ ඔබේ ජීවිතෙන් වළක්වන්නේ කිසි කෙනෙකුට වළක්වන්නත් බෑ. යක්ෂයට වළක්වන්නත් බෑ. දෙවියන් වහන්සේ ස්වර්ගයේ කවුළු විවෘත කරමින් ඔබට ආශිර්වාද කරනකොට කිසි කෙනෙකුට ඒ ආශිර්වාදේ වළක්වන්න බෑ. සමහරවිට අපි හිතනවා මනුෂ්‍යයට පුළුවන් කියලා මගේ ඒ උසස් වීම වළක්වන්න. මට එන යහපත මේ මනුස්සයා නතර කළා. බෑ. දෙවියන් වහන්සේ මෙතන කියනවා කිසි යහපතක් උන්වහන්සේ වළක්වන්නේ නැහැ. අපි අවංක ලෙස ජීවත් වෙනවා නම් හැසිරෙනවා නම් ඉතින් අපේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ තේජස්මයි මේ සම්පතේ අපේ සෑම හිඟකමක්ම සපයන්නා වූ දෙවියන් වහන්සේ කිසි අඩුවක් උන්වහන්සේ අපට තබන්නේ නැහැ. ඉතින් අපට තිබෙන්නේ අපගේ කනස්සලු භාවයන් උන්වහන්සේ කෙරේ තබන්න. මේ දේවල් ගැන අපගේ දෙවියන් වහන්සේ දන්නවා අපට අවශ්‍යයි කියලා. කන්නේ මොනවද, බොන්නේ මොනවද, අඳින්නේ මොනවද. ඉතින් ඒ දේවල් ජීවිතයට වඩා අපි වැඩි නොකර අපි කියමු මේ ජීවිතේ දෙවියන් වහන්සේ මට දීලා තියෙන මේ ජීවිතය ඊට වඩා උතුම්. ඒ නිසා මම දෙවියන් වහන්සේගේ කටයුතු වල යෙදී සිටමින් දෙවියන් වහන්සේගේ වචනේ මුල් ස්ථානයේ දෙමින් මම කනස්සලු නොවි මම ජීවත් වෙනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ රාජ්‍ය මම පළමු කොට සොයනවා. බොහෝ අවස්ථාවේදී අපි දෙවියන් වහන්සේගේ අනපනත් වලට අපි කීකරු වෙන්නේ නැති නිසා දෙවියන් වහන්සේ අපිට පොරොන්දු දේවල් කෙරෙහි අපගේ සිත යොමු කරන්නේ නැති නිසා තමයි අපි අධෛර්යමත් වන්නේ. ඒ මතෙව් සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදයේ උන්වහන්සේ අපට පැහැදිලිවම ප්‍රකාශ කරන පළමු කොට උන්වහන්සේගේ රාජ්‍යද ධර්මිෂ්ඨකමද සොයන්න කියන. පළමු කොට කරන්නා වූ දේවල් අපි පළමු කොට කරා නම් අපිට අනෙකුත් දේවල් කවදාවත් කිසි හිඟයක් අපට ඇතිවන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ කියන්නේ සැක සහිත අදහස් සිතුවිලි වලින් ඔබ ජීවත් වෙන්න එපා. දෙවියන් වහන්සේ ඔබේ පියාණන් වහන්සේ අබ්බා පියාණන් වහන්සේ උන්වහන්සේ ඔබත් මාත් ගැන බොහෝසේ සැලකිලිමත් උන්වහන්සේ සිතා බලනවා. දිනපතා උන්වහන්සේ බලන්නේ අපට යහපත් දේ වගුරුවන්ට. ඉතින් අපි ප්‍රකාශ කරමු ස්වාමිනේ ඔබ වහන්සේ මං ගැන සැලකිලිමත්ව සිටිනවා ස්වාමිනේ. දෙවියන් වහන්සේ අපට බොහෝසේ ප්‍රේම කරනවා. දෙවෙනි කාරණාව දෙවියන් වහන්සේ අපට කියනවා අපට මාංශයෙන් ගමන් කරන්න එපයි කියලා. දෙවියන් වහන්සේ අපට ආත්මික ජීවිතයක් දී තිබෙන ආත්මික ලෙස ජීවත් වෙන්න. උන්වහන්සේගේ වචනේ රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ උන්වහන්සේ කියනවා අපට මාංශයේ ඇල්ම මරණයයි නමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයයි. උන්වහන්සේ කියන උන්වහන්සේ අපට දී තිබෙන්නේ ජීවනය හා සමාදානය. උන්වහන්සේ අප ගැන සලකනවා. ඒ වගේම උන්වහන්සේ සලකන නිසා උන්වහන්සේ අපට ජීවනය සමාදානය දී තිබෙනවා. ජීවනයත් සමාදානයත්. ජීවනය උන්වහන්සේ ආත්මයට දී තිබෙනවා. අපි ගැලවීම ලැබුදා පටන් ඒ වගේම මනසට උන්වහන්සේ සමාදානය දී තිබෙනවා. උන්වහන්සේ ඒ සමාදානයේ අපි ජීවත් වෙනවා නම් අපි කවදාවත් කනස්සලු වෙන්නේ නැහැ. අපි බය වෙන්නේ නැහැ. අපි උන්වහන්සේ කෙරේ විශ්වාස දමනවා. අපි බොහෝ අවස්ථාවේදී මාංශයේ දේවල් වලට අපි යෙදී සිටින විට තමයි අපිට මරණය අයිතිවන්නේ. මරණය තුල තමයි සෑම ලෙඩ රෝගයක් තිබෙන්නේ. ලෙඩ රෝග එන්නේ ඇයි? අපි බොහෝසේ කල්පනා කරන නිසා, කනස්සලු වන නිසා, අපි බයෙන් සිටින නිසා, අපි මාංශයෙන් ගමන් කරන නිසා, යක්ෂයට අපි දොරක් විවෘත කරනවා. අපි මාංශයෙන් ගමන් කරනකොට මාංශය අදහස් සිතුවිලි සිතන විට රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ ඔබ දිගටම කියවන්න. 8 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට උන්වහන්සේ කවදාවත් අපිට දොස් පවරන්නේ නැහැ. කිසි දෙයක් ගැන ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල සිටින්නට දැන් දොස් පැවරීමක් නැත. උන්වහන්සේ කවදාවත් අපිට දොස් පවරන්නේ නැහැ. නමුත් උන්වහන්සේ කියනවා මාංශයේ ඇල්ම මරණය ගෙනනවායි කියලා. මාංශයෙන් ජීවත් වෙනවා නම් අපි ඒක මරණය තමයි ගෙනන්නේ. 5 වෙනි පදේ උන්වහන්සේ කියනවා මක්නිසාද මානසික ලෙස සිටින්නෝ මානසික දේවලට ආත්මික ලෙස සිටින්නෝ ආත්මික දේවලට ඇලුම් වෙති. ඉතින් ඔබ කුමන දෙයකටද ඇලුම් වී සිටින්නේ? මාංශයේ දේවල් වලටද නැත්නම් ආත්මික දේවල් වලටද? ආත්මික දේවල් වලට ඔබ ඇලුම් වී සිටිනවා නම් පළමු දේ ආත්මික දේවල් වලට ඔබ කාලය දෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබේ සිත ප්‍රීතියෙන් පිරි ඔබට පුළුවන් මේ ජීවනයෙන්ද සමාදානයෙන්ද ජීවත් වෙන්න. බොහෝ අයට සමාදානය නැත්තේ මාංශයෙන් යම් දේවල් කරන නිසා. බයිබලයේ අපිට කියනවා ඒ 8 වෙනි පරිච්ඡේදයේම 7 වෙනි පදේ කුමක් හේින්ද මාංශයේ ඇල්ම දෙවියන් වහන්සේට සතුරුකමයි. අපි මාංශයට ඇලුම් වන විට අපි දෙවියන් වහන්සේගේ සතුරන් බවට පත් වෙනවා.
අපි දෙවියන් වහන්සේගේ සතුරන්, දෙවියන් වහන්සේ අපේ සතුරෙක් බවට පත් වෙනවා. උන්වහන්සේගේ වචනේ කියනවා මාංශයට ඇලුම් වන්නේ එපයි කියලා. මක්නිසාද මානසික ලෙස සිටින්නෝ මානසික දේවලටද ආත්මික ලෙස සිටින්නෝ ආත්මික දේවලටද ඇලුම් වෙති. 8 වෙනි පදේ මෙසේ මාංශයේ සිටින්නන්ට දෙවියන් වහන්සේ සතුටු කරන්න නොහැකිය. අපිට කවදාවත් මාංශයේ සිටීමෙන් දෙවියන් වහන්සේව සතුටු කරන්න බෑ. අපි දෙවියන් වහන්සේගේ සතුරන් බවට පත් වෙනවා. අපිට බෑ දෙවියන් වහන්සේව ප්‍රීතියෙන් නමස්කාර කරන්න. ඇයි? මාංශයේ දේවල් ඒ ආත්මික දේවල් යටපත් කරනවා. 9 වෙනි පදය රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදය 9 නමුත් නුඹලා තුල දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ වාසය කරනසේක් නම් නුඹලා මාංශයේ නොව ආත්මයේ සිටින්නෝය. ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයන් වහන්සේ යම් කෙනෙකුට නැත්නම් ඔහු උන්වහන්සේට අයිති නැහැ. ඔබත් මමත් යේසුස් වහන්සේට අයිති වෙන්නේ උන්වහන්සේගේ ආත්මය අප තුල පවතින නිසා. උන්වහන්සේගේ ආත්මය තමයි අප තුල පවතින්නේ. ඉතින් අපි මේ ශරීරයෙන් කරන දේ ඊටම යහපත් දේවල් වල අපි යෙදී සිටමින් අපි ක්‍රියා කරමු. අපි මාංශයෙන් ගමන් නොකර අපි ආත්මයෙන් ගමන් කරමු. ආත්මයෙන් තමයි අපි ජීවත් වෙන්නේ. 10 වෙනි පදයේ එතන කියනවා ඉන්දින් ක්‍රිස්තුස් වහන්සේ නුඹලා තුල සිටින සේක් නම් පාපයෙන් නිසා ශරීරයේ මැරී තිබෙන නමුත් ධර්මිෂ්ඨකම නිසා ආත්මේ ජීවත් වෙනවා. අපිට දැන් නව ස්වභාවයක් තිබෙනවා. දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ ස්වභාවය තිබෙන නිසා අපි දැන් ආත්මයෙන් අපිට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ආත්මය තමයි ජීවත් කරන්නේ. 11 වෙනි පදයේ තමද යේසුස් වහන්සේව මලවුන්ගේ නැගිට වූ තනන් වහන්සේගේ ආත්මයන් වහන්සේ නුඹලා තුල වාසය කරනසේක් නම් ක්‍රිස්තුස් යේසුස් වහන්සේව මලවුන්ගේ නැගිට වූ තනන් වහන්සේ නුඹලා තුලම වසන තමන්ගේ ආත්මයන් වහන්සේ කරනකොටගෙන නුඹලාගේ මරණීය ශරීරය ජීවත් කරනසේක. දෙවියන් වහන්සේ කියන අපට ඒ ආත්මයන් වහන්සේ අපගේ මේ මලානික ශරීරය ජීවත් කර තිබෙනවා. අපට තිබෙන්නේ ආත්මයෙන් ගමන් කරන්න. දෙවියන් වහන්සේගේ වචනය ආත්මික වචන, ජීවන වචන. උන්වහන්සේගේ ආත්මික ජීවන වචන වලින් අපි දිනපතා පෝෂණය ලබා ගනිමු. යෝහාන් 6 වෙනි පරිච්ඡේදය 63 යේසුස් වහන්සේ පැවසුවා මේ ආත්මික වචන, මේ ජීවන වචන උන්වහන්සේ කතා කර තිබෙනවා කියලා. ඒ කතා කරන ජීවන වචන ආත්මික වචන ඒ වචන වලින් අපි ශක්තිය ලබා ගනිමු දිනපතා. ඉතින් අපි මාංශයෙන් හැසිරෙන්නේ නැතුව, මාංශයේ දේවල් වලට අපි කාලය දෙන්නේ නැතුව අපි කිමු ස්වාමිනී අපව ආත්මික දේවල් වලට අපි අපේ ජීවිතේ අපි යොමු කරනවා, අපේ අවධානය යොමු කරනවා. 8 වෙනි පරිච්ඡේදයේ 14 දෙනින් කියනවා මක්නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන අපට මඟ පෙන්වීමක් තිබෙනවා නම් ආත්මයන් වහන්සේ තුලින් උන්වහන්සේ කියනවා ඒ අය තමයි දෙවියන් වහන්සේගේ පුත්‍රයන් කියලා. අපි නිකන් දෙවියන් වහන්සේගේ පුත්‍රයන් මෙන් අපේ ජීවිතය අපි උන්වහන්සේගේ වචනේ ප්‍රකාරයට අපි ජීවත් වෙන්නේ නැත්නම් අපිට බෑ දෙවියන් වහන්සේගේ පුත්‍රකමේ ආත්මෙන් මිනිස්යන්ට එළිදරව් පෙන්වන්න නැත්නම් පෙන්눔 කරන්න විදහා පෙන්වන්න අපි පුත්‍රයන් කියලා. උන්වහන්සේ කියනවා එපමණ දෙනා. ඒ කියන්නේ මාංශයෙන් හැසිරෙන්නේ නැතුව ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව අපි ගමන් කරන විට අපි දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වෙනවා. මනුෂ්‍යයන් දකින්ට යනවා ඔව් මේ දේව පුත්‍රයන්, මේගොල්ලන් බලවත්සේ ක්‍රියා කරන්නා වූ දෙවියන් වහන්සේගේ දරුවෝ. ඔවුන් විශ්වාස කරන්නේ ඔවුන්ගේ අබ්බා පියාණන් කෙරේ. ස්වර්ගීය පියාණන් ඔවුන්ට සපයනවා. ස්වර්ගීය පියාණන් ඒ අයගේ ලෙඩ රෝග සුව කර තිබෙනවා. ඉතින් අපිට පුළුවන් අපගේ විශ්වාසය තබන්න. ඇයි දෙවියන් වහන්සේ අපගේ පියා. ඉතින් ආත්මයෙන් අපි ගමන් කරමු. ආත්මයෙන් අපි හැසිරෙමු. උන්වහන්සේගේ පුත්‍රකමේ ආත්මය තමයි දෙවියන් වහන්සේට හඬ ගසන්නේ අබ්බා පියාණන් කියලා. ඉතින් දෙවියන් වහන්සේ අපව ජීවත් කර තිබෙනවා. අපට අපගේ මනසට සමාදානය තිබෙනවා. දෙවියන් වහන්සේ අප ගැන සලකනවා. ඔබ කවදාවත් කනස්සලු වෙන්න එපා. ඔබ කියන්නේ දෙවියන් වහන්සේ මං ගැන සලකනවා ස්වාමිනී. ස්තුතියි. උන්වහන්සේගේ වචනේ කියන උන්වහන්සේගේ ආත්මයත් අපේ ආත්මයත් දැන් එක්ව උන්වහන්සේට අපට කියන්න පුළුවන් ස්වාමිනී අබ්බා පියාණන් වහන්සේගේ හඬ අසමින් මම ඉදිරියට ගමන් කරනවා. මම පසුබට වෙන්නේ නැහැ ස්වාමිනී. මම ශක්තිය ලබා ගන්නවා. ඉතින් අපි කවදාවත් මාංශයේ දේවල් වලට ඒ තෘෂ්ණාව වලට ඇලි ගලි ජීවත් වෙන මෙතන ඉන්නවන යම් කෙනෙක් ඔබ කියන ස්වාමිනී මම නැගිට ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේගෙන් ශක්තිය ලබාගෙන වචනෙන් ශක්තිය ලබාගෙන මම ඉදිරියට ගමන් කරනවා ස්වාමිනී. ගලාති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ සහ 8 වෙනි පදයේ තියෙන නොරැවටෙන්න දෙවියන් වහන්සේට සරදම් කරන්නට කාටවත් බැරිය. මක්නිසාද මිනිස්සෙක් තමා වපුරන දේම කපාගන්නේ. අපි වපුරන දේ තමයි අපි කපා ගන්නට යන්නේ. ඉතින් අපි මාංශයට වපුරනවා නම් අපි මාංශයෙන් කුණු වීම තමයි කපා ගන්නට යන්නේ. නමුත් අපි ආත්මික ලෙස සිතමින්
ආත්මික දේවල් වලට අපි වපුරනවා නම් ආත්මෙන් අපි සදාකාල ජීවනය කපා ගන්න යනවා. සදාකාල ජීවනය තුල සෑම ආශිර්වාදයක්ම තිබෙනවා. සුවේ තිබෙන්නේ සදාකාල ජීවනය තුල. උන්වහන්සේගේ ආශිර්වාදයේ සැපයීම හැම ආශිර්වාදයක් තිබෙන්නේ උන්වහන්සේගේ සදාකාල ජීවනය තුලයි. ඉතින් අපි කියමු ස්වාමිනී ස්තුතියි ස්වාමිනී මම මාංශයෙන් ගමන් කරන්නට යන්නේ නැහැ ස්වාමිනී. මොකද අපි වර්ධනය වුණ දෙවියන් වහන්සේගේ දරුවන් නම් අපි කවදාවත් මාංශයෙන් ගමන් කරන්නේ නැහැ. කොරින්ති සභාවට දෙවියන් වහන්සේ තරවටු කළා. ඔවුන් තාමත් ભેද තිබුණා ඒ සභාව තුළ. ඔවුන් දරුවන් මෙන් ක්‍රියා කරන්න පටන් ගත්තා. ඔවුන් රණ්ඩු දබර වෙමින් ක්‍රියා කරමින් සිටියා. යේසුස් වහන්සේ ඔවුන්ට තරවටු කරා. උන්වහන්සේ පැවසුව ඔබ කියවන්න 3 වෙනි පරිච්ඡේදය අපි මේ පද කියවන්නේ නැහැ. ඔබ ගෙදර ගොසින් 1 වෙනි කොරින්ති 3 වෙනි පරිච්ඡේදයේ 1 සිට ඔබ දිගටම කියවන්න. උන්වහන්සේ අපිට කියනවා ඔබ තාමත් වර්ධනය නොවූ දරුවන් ලෙසයි ජීවත් වෙන්නේ. මම මෙයාගේ පක්ෂයේ සිටින්නේ මම මෙයාට අයිති කියලා අපි ඒ වගේ පක්ෂ ભેද ඇති කරනවා නම් අපිට කවදාවත් වර්ධනය වෙන්න බෑ. අපි සියලු දෙනාම යේසුස් ක්‍රිස්තුස් වහන්සේටයි අයිති. ඉතින් මාංශයෙන් ගමන් කරන්න එපා. මාංශයට ඉඩ දෙන්න එපා. මාංශයෙන් ගමන් කරනවා නම් අපිට දෙවියන් වහන්සේව සතුටු කරන්න බෑ. දෙවියන් වහන්සේගේ වචනේ කියන මාංශයෙන් ගමන් කරන විට අපි වියවුල් භාවයටපත් වෙන්න යනවා. අපගේ මනස වියවුල් වෙන්න ගන්නවා. මාංශයේ ඇල්ම මරණයයි. ඒ වගේම අපි අපගේ මනස දියුණු කරන්නේ නැත්නම් අපි තීරණයක් කරගන්න නැත්නම් අපි වර්ධනය වෙන්න ඕනේ කියලා අපි හැමදාම එකම තත්ත්වයේ අපි ජීවත් වෙනවා. අපි දරුවන් මෙන්න අපි ජීවත් වෙනවා. නමුත් දෙවියන් වහන්සේ කියන ඔබ වර්ධනය වෙන්න. ඔබ ආත්මිකව වර්ධනය වෙන්න. දෙවියන් වහන්සේගේ කුණු නොවන බීජයෙන් අපව නැවත උත්පාදනය අපි ලබා ගත්තනම් අපි දැන් වර්ධනය වෙමු. ඵලදරන ගසක් බවට අපි පත් වෙමු. අපි කියමු ස්වාමිනී ස්තුතියි ස්වාමිනී ඔබ වහන්සේ අපට වර්ධනයක් දී තිබෙනවා. ඒ නිසා අපි ජීවත් වෙනවා මේ පුත්‍රකමේ ආත්මය තුලින්. උන්වහන්සේගේ වචනේ තුන්වෙනි කාරණාව උන්වහන්සේ අපට කියනවා උන්වහන්සේ අපට සමාදානය දී තිබෙනවායි කියලා. ඒ සමාදානය කවදාවත් අපෙන් උන්වහන්සේ ගන්නෙ නෑ. උන්වහන්සේ ඉවත් කරන්නේ නෑ. යෝහාන් පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදේ උන්වහන්සේ අපට මෙසේ ප්‍රකාශ කරනවා. යෝහාන් 14:27 නුඹලා වෙත සමාදානය තබා යමි. මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැළමෙන්ටවත් බය වෙන්ටවත් නොදෙන්න. දෙවියන් වහන්සේ අපිට කියන ඔබගේ සිත කැළමෙන්ටවත් බය වෙන්ටවත් නොදෙන්න. උන්වහන්සේ අපගේ සමාදානයයි. යේසුස් වහන්සේ අපගේ සමාදානය නම් අපට පුළුවන් බය නොවි කැළඹෙන්නේ නැතුව දේව සමාදානයේ ජීවත් වෙන්න. 14 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ උන්වහන්සේ ඒ ආකාරයෙන්ම පැවසුවා. නුඹලාගේ සිත් නොකැළඹේවා. සිත් නොකැළඹේවා. අපේ සිත් කැළඹෙන විට අපිට බෑ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. ඇදහිල්ල විශ්වාස කරන පුද්ගලයා නැත්නම් ඇදහිල්ලයි විශ්වාසයයි දෙවියන් වහන්සේ කෙරෙහි තබන පුද්ගලයා කවදාවත් කැළඹෙන්නේ නැහැ. ඔහු ශක්තිමත්ව ජීවත් වෙනවා. ඔහු බය වෙන්නේ නැහැ. ඇයි දෙවියන් වහන්සේ ඔහුගේ පක්ෂයේ සිටින නිසා. දෙවියන් වහන්සේගේ වචනේ ගීතාවලිය 27:1 කියනවා දෙවියන් වහන්සේ අපගේ එළියයි. උන්වහන්සේ අපගේ ආලෝකයයි. උන්වහන්සේ අපගේ ගැලවීමයි. මම කා කෙරෙහිද බය වන්නේ? මම කාටද බය වන්නේ? මනුෂ්‍යයන්ට බය වීමෙන් අපිට ඒක මලපතක් වෙනවා. නමුත් දෙවියන් වහන්සේ කෙරෙහි අපි විශ්වාස කරන විට උන්වහන්සේ අපගේ සමාදාන වෙනවා. ඉතින් උන්වහන්සේ අපගේ සමාදාන වෙන විට අපිට පුළුවන් උන්වහන්සේ මඟ පෙන්වීම අනුව ගමන් කරන්න. මේ උදෑසන ඔබ තීරණයක් කරගන්න. ස්වාමිනී මම කනස්සලු වෙන්නේ නැහැ ස්වාමිනී. ඔබ වහන්සේ කෙරෙහි මගේ විශ්වාසය මම තබනවා ස්වාමිනී. ඔබ වහන්සේ නිතරම මම ශක්තිමත් කරන්නව දෙවියන් වහන්සේ ස්වාමිනී. ඔබ වහන්සේ මට කියන්නේ මාංශයේ ඇල්ම මරණයයි. මාංශයට මම වැපුරුවොත් මම අනිවාර්යයෙන්ම ස්වාමිනී මරණය කපා ගන්නට යනවා. නමුත් මම ආත්මික දේවල් වලට මගේ ජීවිතේ වැපුරුවොත් මම සදාකාල ජීවනයේ කපා ගන්නට යනවා ස්වාමිනී. ස්තුතියි පියාණනි. අපි යාඥා කරමු සියලු දෙනාම මේ උදෑසන දේව වචනේ අපි අසන්ට යන විට වැඩි දුරටත් අපි කියමු ස්වාමිනී ස්තුති ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය අපට දුන්නා වූ උපදෙස් නිසා ස්තුති කරනවා ස්වාමිනී. පළමු කොට අපි ඔබ වහන්සේගේ රාජ්‍ය සොයනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨකම සොයනවා ස්වාමිනී. මේ සියලු දෙයක් ඔබ වහන්සේ අපට දී තිබෙනවා ස්වාමිනී. ඒ සෑම යහපත් දෙයක් ඔබ වහන්සේ අපට දී තිබෙනවා. ඒ කිසි යහපත් දෙයක් ඔබ වහන්සේ අපේ ජීවිතෙන් වළක්වන්නේ නැහැ ස්වාමිනී.
එනිසා ඔබ වහන්සේගේ හඬ අසමින් ඉදිරියට යන්ටත් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ එඬේරාලස සිටමින් අපි ඔබ වහන්සේගේ කීකරුව බැටළුවන් මෙන් ඔබ වහන්සේව අනුගමනය කරනවා ස්වාමිනී මේ වචනය අපි විශ්වාස කරනවා ස්වාමිනී මුළු හදවතින් ස්වාමිනී ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ තුලින් අපිට ඔබ වහන්සේ මඟ පෙන්වන නිසා අපි ස්තුති කරනවා ස්වාමිනී ස්තුති පියාණනි මෙතන පැමිණ සිටින සෑම කෙනෙක් ඔබ වහන්සේගේ හස්තයට අපි බාර කරනවා ස්වාමිනී ඔබ වහන්සේ දන්නවා ස්වාමිනී ඒ හරි පෝෂණය ලබා දෙන්න කියන ස්වාමිනී අපි යාඥා කරනවා ස්වාමිනී ඒ සෑම අයගේ ජීවිතවල තිබෙනා වූ සෑම කරදර ප්‍රශ්නෙට ඔබ වහන්සේ විසඳුමක් දී තිබෙනවා ස්වාමිනී ස්තුති ස්වාමිනී ඔබ වහන්සේ අපට ආත්මික පිපිදීමක් ගෙනාව නිසා අපි ස්තුති කරනවා ස්වාමිනී ආත්මික දේවල් වලට අපි ඇලුම් වෙනවා ස්වාමිනී ස්තුති ස්වාමිනී අපට සදාකාල ජීවනයේ කපා ගන්නට ඔබ වහන්සේ දුන්නා වූ කරුණාව නිසා ස්වාමිනී යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්